ගල් යුගයේ ඉඳන් ගේම් ගන්න අපිට මේ සුල්තාන් කියන වචනේ සෑහෙන අහලා පුරුදු. ඉතින් ගන්න එකත් දෙකක් මැක්ස් කරපු ගමන් සුල්තාන් කියලා හිතන් ඉන්න ඔයාගේ යාළුවාට මෙන්න මේ account එක පෙන්නන්න මේක තමයි real සුල්තාන් ලංකාවේ තියෙන. ඉතින් මේක ඇවිල්ලා all EP all BP all gun max. ඉතින් මේක අපි ගෙනල්ලා තියෙන අපේ Nick FF store එකට. ඉතින් ගැම්මක් වෙන්න message එකක් දාන්න පුළුවන් අපෙන්. මේ වගේ නෙමෙයි ඕනම විදිහක collection එකක් ඔයාලා කරගන්න පුළුවන්. ඉතින් ගැම්මට බලමු අපි මොනවද තියෙන්නේ තව කියලා මේකේ. මචං මේකේ තියෙනවා shirts 1500කට කිට් වෙන්න. කලිසම් තියෙනවා මචං 1200කට කිට් වෙන්න. හරිද? මාස්ක් ඕන නම් මාස්ක් දෙන්නම්. තව මොනවද කොණ්ඩ ඕන නම් කොණ්ඩ දෙන්නම්. ඔයාට ඕන කරන කොණ්ඩයක් තියෙනවා. ඉතින් මේක ෆුල් රිවිව් එකක් තියෙන හැමදේම බලන්න පුළුවන්. හරිද? ඉතින් SS අනම නම් ඉල්ලන්න දෙයක් නැහැ. ඔක්කොම පෙන්නනවා මේකේ. ඉතින් මචං මේකේ නැති දෙයක් නැති තරම්. හරිද? මේකේ ඉන්කියුබේටර් කිට් තියෙනවා. මේකේ මචං නැති දේවල් මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඇත්තටම නැති තරම්. හරි බං. ඉතින් ගැම්මක් වෙන්න ඉතින් මේ account එකේ ඉතින් මොනවද තියෙන්නේ කියලා තව බලාගෙන යනකොට ඔයාලට පේනවා මේකේ මම කිව්වනේ all EP කියලා. ඉතින් පරණ elite passes set එකම තියෙනවා. ඉතින් elite passes වලට ආදරය කරන කෙනෙක්ට නම් සුපිරිම collection එකක් මේක. ඉතින් ඒකත් එක්කම YT කලිසම් ටික ඔක්කොම තියෙනවා. මේකේ ඔයාලා දකින්න ඇති criminal set එකම තියෙනවා. zombie samurai වගේ legendary bundles තියෙනවා. මේ ඉතින් සෑහෙන වාසි ටිකක් තියෙනවා. ඉතින් මේක මේ ඔයාලට මේ නැද මේ අර මේ face skin scene එක ගන්න ඒකේ හැම සෑහෙන්න තියෙනවා. ඉතින් මේකේ මේ වණ අපි දන්න කාලේ ආවේ මේ ඇත්තටම ඒක නම් මම නිකන් මුණ තියන් සෙල්ලම් කරන්න තමයි කැමති. හරිද? ඉතින් hip hop sakura ඊට පස්සේ නැත්තම් දැන් all EP කිව්වට පස්සේ inbox ඇවිල්ලා ආනවා අයියේ sakura තියනවද? මේ එහෙම නැත්තම් hip hop තියනවද? ඉතින් මේක ඔක්කොම තියෙනවා බං. ඉතින් all EP කියන්නේ ඉතින් මේ වෙනතුරු ආපු ඔක්කොම elite passes ටික තියෙනවා. ඉතින් all BP කියන්නේ ඉතින් all boya passes ටික set එකම තියෙනවා. හරිද? ඉතින් මේකේ ඉන්කියුබේටර් කිට් සෙට් එකක් තියෙනවා. ඉතින් කලිසම් සෙට් එක මම ආයෙ කියන්නේ මේකේ ඔක්කොම වගේ තියෙනවා. හරි බං. ප්‍රයිම් 8. ඉතින් සමහර කට්ටිය ඉන්නවා ප්‍රයිම් බලලා ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් ප්‍රයිම් ගැන කිසිම දෙයක් නැහැ. තව ප්‍රයිම් එකක් ඕන අප් කරගන්න පුළුවන් ගරින එකෙන් දුන්නොත් එහෙම. තව මචං මේක වැදගත්ම දේ මේක V badge account එකක්. හරිද? මේක V badge account එකක්. ඉතින් ඒක සෑහෙන වටිනවා. ඉතින් V badge play කෙනෙක්ට නම් ඉතින් සුපිරියක් වෙන්න. ඉතින් මේක අපේ FF store එකට ගෙනල්ලා තියෙන ඔයාලට ඔය කරගන්න පුළුවන් ගැම්මටම. ඉතින් මේකේ තව මොනවද තියෙන්නේ කියලා බලාගෙන යන්න. ඉතින් ඕගොල්ලෝ පේනවා. ඉතින් මට ඉතින් කියන්න තරම් මේකේ මචං රිවිව් එක මම රෙකෝඩ් කරලා ඉවර වෙද්දි මචං හරියටම ඔක්කොම ටික බලද්දි විනාඩි 30ක් 40ක් විතර අඩේ 40ක් 30ක් ගියා වීඩියෝ දාන්න බැරි බං. ඉතින් ෆුල් මම මේ ස්පීඩ් අප් කරලා තමයි දාන්නේ. ඒතකොට මේකේ මචං අර රෑග් ජර්සි ටික තියෙනවා. ෆුට්බෝල් කලිසම් ෆුට්බෝල් ජර්සි වන්න රිටර්න් උත් කරන හැම ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකක් ආපු ගමන් ඕවා ටික රිටර්න් කරනවා. ඉතින් ඒ හින්දා සිරාටම මේ ගරින එකට ඉතින් පරණ දේවල් ටික රිටර්න් කරන්න නැත්නම් ඉතින් අර මේ කොහෙදෝ තියෙන අමාරුවක් නැති වෙන්නේ නැති සීන් යන්නේ තියෙන්නේ. ඒ හින්දා ඉතින් දුකයි තමයි. ඇත්තටම ඔක්කොම රිටර්න් කරන ඉඳ තමයි මේකේ දැන් භාගයට භාගයක් ප්ලේස්ලා අතුරුදහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ අවුලක් නැහැ. ඉතින් අලුත් සෙට් එකකුත් හැදිලා තියෙන එකේ. ඉතින් අලුත් සෙට් එක නම් ඉතින් ගොඩක් කට්ටිය අපි කවුද කියලා දන්නෙත් නැහැ. ඉතින් අපි මොනවා කරන්නද? ඉතින් ඒකට මේනවානේ ක්‍රිමිනල් සෙට් එක තියෙනවා. ඉතින් ඔයාලට පේන්නේ නැති මගුලක් නැහැ. ඉතින් ලේඩි කිට් පැත්තට අපි අනිවාර්යයෙන්ම අවධානය දෙන්න ඕනේ. මොකද ලේඩි කිට්ස් මචං ඇත්තටම කෙල් කියන මේක ගන්න කෙනෙක් ඉන්නවා නම් ප්ලේ කරන්න ගෑනු ළමෙක් නම් එහෙම නැත්නම් ඔයා ගන්නේ ඔයාගේ ගෑල් ළමයට මේ කියන ගර්ල්ෆ්‍රෙන්ඩ්ට මේ gift එකක් විදියට නම් ඉතින් මේකේ ලේඩීස් පැත්තත් ඉතින් nothing ඈ ඔක්කොම වගේ තියෙනවා. ඉතින් සමහර කිට් දැක්කම පට්ටම මේ නොස්ටාලජික් ගතියක් දැනෙනවා. ඉතින් black jersey ඒ ස්ලයින් එකේ ඒව ඉල්ලන කට්ටිය ඔක්කොම දෙනවා. බණී තියෙනවා. බණී ඕන නම් බණී. අනිත් එක මේ රෙකෝඩ් කරේ ටික දවසකට කලින් ඉතින් මේ ළඟදී ආපු ඉවෙන්ට් සෙට් එකත් ඔක්කොම වගේ තියෙනවා මේකේ. ඉතින් මොකද මේක V badge account එකකින් මුලින්ම ඔක්කොම collections ටික මේකට wallet එකට එනවා. ඉතින් ඔයාලට top up කරන්න කියන අමුතුවේ මාංශයක් වෙන්න ඕනේ නැහැ. ඉතින් සුපිරිම ඉතින් collection set එකක් තමයි ඉතින් මේකේ තියෙන්නේ. මම මචං මතක් කරන මේක අපේ FF store එකට අරන් මේ තියෙන එකක් හින්දා මේකේ කලින් අයිතිකාරයෝ ගැන කවුරුත් අඳුරන කෙනෙක් ඉන්නවා නම් message කරන්න මේ comment section දාන්න එපා. දන්නවනේ අපේ ඉන්නේ පට්ටම කුහකයෝ ටිකක්. හරිද? උන්ට හොඳටම ඇති ඔය නමක් හොයාගෙන මේකේ V badge ටිකක් කෙලවලා මේ අරින්න පුළුවන් උපරිම ඇරිල්ලා කරින්න පුළුවන් මේ account එකට. ඒ හින්දා අනේ මචං මම නම් කියන්නේ කොල්ලෝ මචං ඉරිසියාවට මේකේ අයිතිකාරයෝ කියන්නේ කලින් අයිතිකාරයන්ගේ නම් කියන්න යන්න එපා. එතකොට වෙන්නේ ඉතින් මේ ඉහළ පරිමාණින් කෙලවෙන එක. මොකද ඔයාලා දන්නවා මගේ V badge account එකට කෙලවපු උන් ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කොහොම කෙලවිල්ලද කෙලවෙවි කියලා. අද තිබ්බනම් කොහොමත් 15ක් 20ක් විතර මේ වටිනවා මේ ලක්ෂ අද තිබ්බනම්. හරිද? ඉතින් මේකේ පේන ගන් ස්කින් පැත්ත ඉතින් මං කියන්න ඕනේ නෑනේ මචං. පේනවනේ ගින්නි ගින්දර චීස් කෑල්ලක ආසාවෙන් ගන්න කෙනෙක්ට නම් ඉතින් සුපිරියක් හැමදේම තියෙනවා. ඉතින් අර
ගේම් එකට 50 වගේ එකෙක්ට නම් මේක සුපිරිම කලෙක්ෂන් තියෙන සුපිරිම account එකක්. ඉතින් අපේ FF Store එක ගැන මතක් කරා නම් ගැම්මඩ මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයගොල්ලන්ට අපිව contact කරගන්න පුළුවන් වගේම ඔයාලට පුළුවන් මචං අපේ link එක මම දාලා තියෙනවා Facebook නම් උඩින්ම දාලා තියෙනවා YouTube නම් comment section එකේ වලින් pin එකේ තියෙනවා. ඉතින් TikTok කට්ටියට ඉතින් link pin කරන්න බැරි කේස් එකකින් ඔයාලට පුළුවන් අපිට message එකක් දාන්න මගේ එක. මම දෙන්නම් අපේ WhatsApp channel එකේ link එක. ඉතින් ඔයාලට ඒකෙන් පුළුවන් ගැම්මටම join වෙන්න. ඉතින් අපේ feedback ඉතින් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි අපිව show කරන්න පුළුවන් ද කියලා. ඉතින් දන්න කට්ටිය දන්නවා ඉතින් ලංකාවේ පරණම Free Fire player දැන් වර්තමානයේ ඉන්න පරණම Free Fire player ඒ කියන්නේ මේ content create side එකෙන් හරිද මේ දැනට පරණම players ලා නැති තරම් හරිද එහෙම එකෙක් ඉතින් අපි ඉතින් ගේම් එක ආපු කාලෙම ඉතින් ගේම් එකට ඇවිල්ලා ගේමක් ගහලා මේ Free Fire community අද ඉතින් streamers ලා ගොඩක් හිටියට ඒ කාලේ මචං ඇත්තටම නැති තරම් ඒ කාලේ අපි Free Fire community එකක් හදන පට්ට කට්ටක් ආවා වී බැජ් එක ගන්න එහෙම සුපිරිම ගේමක් ගැහුවා ඉතින් අපි set එක ඉතින් එහෙම තියෙන හින්දා අලුත් කල්ලොන්ට දන්නේ නැහැ ඉතින් අපි කවුද කියලා ෂුවර් කරන්න බැරි කට්ටියට පුළුවන් අපේ feedback channel එකක් තියෙනවා ඒකේ feedback ටික බලලා ඉතින් අපේ ඉන්න මේ අපෙන් මේ සේවාව ගත කට්ටිය ඉන්නවනේ. ඉතින් එයාලා අපිට දාලා තියෙන රිවිව්ස් බලලා ඉතින් ඔයාලට ගැම්මටම ඉතින් අපෙන් වැඩක් කරගන්න පුළුවන් ගැම්මටම. ඉතින් ඔයාලට ඉතින් එහෙම සැකයක් බොරුවක් නැතුව කරගන්න පුළුවන්. මතක තියාගන්න මචං මම දෙයක් කියන්නමයි හිටියේ මගේ නම යූස් කරලා වෙන නම්බර්ස් වලින් මේ ඉල්මාට් වැඩ කරන උන් ටිකකුත් ඉන්නවා. හරිද? ඉතින් උන්ගෙන් මේ දාර එකයි ගණන් මේ කෙලවගෙන ඉතින් ඕන එකෙක්ට මචං අපේ WhatsApp මේ කියන්නේ අපේ Facebook ඕ අපේ මේ YouTube ආවට පස්සේ නම්බර්ස් දාලා තියෙනවා අපි උඩින් මිනිත් මේ වීඩියෝ එකේ දාලා තියෙනවා මේ නම්බරේ හැර වෙන නම්බර්ස් වලට අනේ දෙයියනේ මේ මැසේජ් කරලා මොන හරි උනාට පස්සේ මේ වකීම් මට පවරන් එන්න එපා ප්ලීස් මොකද මම මේ උඩින්ම දාලා තියෙන මගේ නම්බරේ පැහැදිලිවම ඉතින් මේ නම්බරේට විතරක් මැසේජ් කරන්න මම වෙන කිසිම නම්බර් එකක් යූස් කරන්නේ නැහැ. ඉතින් එහෙම අපේ ඉඳලා ඉట్లా WhatsApp එහෙම මේ බෑන් වෙනකොට මම ඒව දැනුවත් කරනවා මගේ channel එකෙන්. ඉතින් අනිය රැවටෙන්න එපා. අනිත් එක මචං තව එකක් යන අලුත් කොල්ලොන්ට මචං මේ මගේ නම මචං ගේමින් නික්. හරිද? නික්ක කියන නම පටල ගන්න එපා. නිකියා කියලා අර කවුද තව YouTuber කෙනෙක් ඉන්නවලු නේ යාගේ නමින් මේ මොකද නිකියා කියලා අනේ මන් දන්නේ උන් හරිද උන් නෙමෙයි මම. ඉතින් මේ එයාලගේ නම් වලින් ඔයාලා රැවටිලා ඇවිල්ලා මට කියන්න එපා මම මුකුත් කරහුවේ නෑ. ඒ මගේ නම මචං ගේමින් නික්ක නිකියා නෙමෙයි. හරිද? ඉතින් ඒ හින්දා අනේ මචං ප්ලීස් මම කියන්නේ මේ අනිත් උන්ට රැවටිලා ඇවිල්ලා මේ කියන්න එපා. ඉතින් අපි අපේ සේවාව ගැන ඉතින් දන්න කට්ටිය දන්නවා. ඉතින් ඕගොල්ලොන්ට මම මැසේජ් මේ අපේ මේ වැඩක් කරගත්ත කට්ටිය දන්නවා. ඉතින් මේ කොහොමද අපේ සර්විස් එක කියලා. ඉතින් අද ඉඳන් අපි සෑහෙන ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ බරපන්ති එක ගත්තේ ඉතින් අපේ ස්ටෝර් එකට. ඉතින් සෑහෙන ලොකු account එකක් මේක. හරිද? ඉතින් මේක මම හිතන්නේ මේ අවුරුද්දේ මේ ඔයාලට ගන්න පුළුවන් හොඳම එක ඉතින්. ඊට වඩා එකක් මේ අවුරුද්දේ ගන්න තිබ්බේ නැති තරම්. හරිද? ඉතින් ගැම්මට මැසේජ් එකක් දාන්න මේකේ මේ විස්තර දැනගන්න ඕන නම් ඔයාලට. ඉතින් මේක ඉතින් ඔක්කොම වගේ මම පෙන්නවා. ඉතින් අමුතුවෙන් ඔයාලට තව මේක පෙන්වන්න අයියේ ඒක පෙන්වන්න කියන ඕනෙත් නැති වෙයි. ඉතින් ඔයාලට මේක ඔයාලගේ කරගන්න නම් කරන්න තියෙන්නේ ගැම්මට මැසේජ් එකක් දාන්න නික්කා FF Store එකට. ඉතින් ගැම්මටම ඉතින් මතක් කරන්නම් මචං ඔයාලට ඔයා කරේ ඔය ප්‍රොමෝෂන් වැඩ එහෙම නැත්නම් ඔයාගේ ඔය කන්ටෙන්ට් එකක් ඔයාගේ මේ channel එකක් එහෙම නැත්නම් ඔයාගේ මොකක් කරේ මේකක් ප්‍රොමෝට් කරගන්න ඕන නම් ගැම්මටම next XPR එක contact කරගන්න ගැම්මටම